හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ටික දවසකට පස්සේ ආයේ සූනෝ එක පැත්තට ආවා. ඉතින් වීඩියෝ එකකුත් දාන්න ඕනේ කියලා හිතුණා. අද අපි try කරන්නේ ඔරිජිනල් සින්දුවක් සූනෝ එකට කියලා හදාගන්න. ඉතින් මම Google Gemini use කරලා මෙන්න මෙහෙම පොඩි ලිරික්ස් ටිකකුත් ලියාගත්තා. මේකේ කෝරස් එක ගොඩක්ම Gemini වලින් තමයි ලිව්වේ. ඊටු ටික මම අතින් දාලා ලිව්වා. මොකද AI වලින් ලියනකොට ගොඩක් වෙලාවට වචන වල රයිම් එක අවුල් කරගන්නවා, හරියට ලියන්නේ නැහැ. ඒ හින්දා මම වචන ටික රයිම් වෙන්න ලියාගත්තා. එයා දුන්න කෝරස් එකෙත් පොඩ්ඩක් වචන එහෙම වෙනස් කරගත්තා. ඉතින් අපි මේ ටික කොපි කරලා සූනෝ වලට දාලා ජෙනරේට් කරලා බලමු කොහොමද එයා සෝන් එකක් ජෙනරේට් කරලා දෙන්නේ කියලා. මොන වගේ අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා අපි try එකක් දීලා බලමු. හරි, මම මේ ලිරික්ස් ටික කොපි කරලා සූනෝ එකට ගිහිල්ලා සුපුරුදු පරිදි ක්‍රියේට් ටැබ් එකට ගිහිල්ලා ලිරික්ස් ටික මෙන්න මෙහෙම දාගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ප්‍රොම්ප්ට් එකක් හොයාගත්තා. මම ඒකත් කොපි පේස්ට් කරලා දෙනවා. මම මේ ප්‍රොම්ප්ට් එක වීඩියෝ එකට දාන්නම්. වීඩියෝ එක අන්තිමට ඔයාලට කියන්නම් කොහොමද මේ ප්‍රොම්ප්ට් එක මම හොයාගත්තේ කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම ස්ක්‍රෝල් කරලා more options වලට ගිහිල්ලා මේකේ vocal gender එක මේල් කරගන්නවා. style influence එකත් ටිකක් වැඩි කරගන්නම්. ඊට පස්සේ මෙහෙම song එකට මොකක්යි title එකක් දෙන්න ඕන. මම YouTube කියලා දාන්නම්. YouTube song කියලා දාන්නම්. දාලා අපි generate කරලා බලමු කොහොමද මෙයා out කරන්නේ කියලා. හරි, ක්‍රියේට් බටන් එක ප්‍රෙස් කරලා දෙන්නේ. අපි බලමු මොනවාද මෙයා ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරි, දැන් ක්ලිප්ස් දෙකක් ජෙනරේට් වෙලා තියෙන්නේ. අපි ප්ලේ කරලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සිතුවම් වීරැක මනරංගීරාව ඇසුනා රයාම සොදුරුයි ඒ මාන සිහිනෙන් සිතුවිලි පමණක් රැඳුනා මාගාව. දුරස් වුණාට නැතින අද ඔබ මගේ සෙවනැල්ලක් වගේ ඉන්නවා හසරැල්ලක් ලෙස රහසේ මේ පාළු හරි, ඔහොම තමයි පළවෙනි ක්ලිප් එකේ තියෙන්නේ. අපි අනිත් ඒවාත් ප්ලේ කරලා බලමු. සිතුවම් වීරැක මනරංගීරාව ඇසුනා රයාම සොදුරුයි ඒ මන සිහිනෙන් නැපැව සිතුවිලි ගාව සිතුවිලි පමණක්
ඉන්නවා හසරැල්ලක් ලෙස රහසේ මේ පාළු වීදියේ අහිමි වුණත් නෙදැස සොයනවා මං තාම හීනෙන්වත් ඇවිත් ළඟ ඉන්න මේ පාළු යාමේ ඔබ නොමැති මේ ලොවේ තනියම මං අද මෙසේ මියදුන ඔබේ මතකයේ මානයේ ඔන්න ඔහොම තමයි දෙවෙනි ක්ලිප් එකේ තියෙන්නේ. ඒක නම් පොඩ්ඩක් හොඳයි වගේ. හැබැයි ඔයාලට ඇහෙන්නේ නැති පොඩි අවුල් ටිකක් තියෙනවා. ඒ හින්දා මම තව ක්ලිප්ස් ටිකක් ජෙනරේට් කරලා බලනවා. මේක හරියට හදාගන්න පුළුවන්ද කියලා. හොඳ එකක් තිබ්බොත් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. හරි ඔයාලට පේනවා ඇති මම මෙතන ක්ලිප්ස් ටිකක් තව ජෙනරේට් කරගෙන තියෙන්නේ. මට දැන් සෙට් වෙන එකක් හම්බෙලා තියෙන්නේ. හැබැයි තාමත් එයා මේ සෙකන්ඩ් වර්ස් එක මට ඕන විදිහට නෙමෙයි සිං කරන්නේ. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් දැන් කොහොමද සෙකන්ඩ් වර්ස් එක තියෙන්නේ කියලා. අපි බලමු සෙකන්ඩ් වර්ස් එකත් හදා ගන්න පුළුවන් වේද කියලා. සිතුවම් වීලක මනරංගීරව ඇසුනාරයම සොදුරුයේ මන සිහිනෙන් නැපැව සිතුරුවිලි මාගව සිතුවිලි පමණක් රැඳුනා මාගව දුරස් වුණාට නෙතින් අද ඔබ මගේ සෙවනැල්ලක් වගේ ඉන්නවා හසරල්ලක් ලෙස රහසේ මේ පාළු වීදියේ අහිමි වුණත් ඒ දැස සොයනවා මං තාම හීනෙන්වත් ඇවිත් ළඟ ඉන්න මේ පාළු යාමේ ඔබ නොමැති මේ ලොවේ තනියම මං අද මෙසේ මියදුන ඔබේ මතකයේ මානයේ අවසන් හෝරාව පැවසුන තත්පර ගාන මතකයි මට තාම හදවත ගැස්සුන වාර රිදවුම් ඇති වුණ ගාන සිතියම් වුණා මාගව රිදවුම් පමණක් රැඳුනා මාගව ඔයාලට ඇහෙන්නේ නැති සෙකන්ඩ් වර්ස් එක අවුල් වෙලා තියෙනවා. අපි බලමු මේ සෙකන්ඩ් වර්ස් එකත් හරියට හදාගන්න පුළුවන්ද කියලා. මට හිතෙන විදිහට මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ මෙලඩි එක හරියට සිංක් කරලා මේ ඔඩියෝ කියන තැනට අප්ලෝඩ් කරලා දීලා ආයෙ ජෙනරේට් කරලා බලන එක. එහෙම නැත්නම් මේ හොඳයි කියලා හිතෙන ක්ලිප් එකේ සෙකන්ඩ් වර්ස් එක කට් කරලා දාලා ඒකට අලුතෙන් මෙලඩි එකක් ජෙනරේට් කරගන්න බලන එක. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම ක්ලිප් එක මෙතනට ගෙනත් දාන්න. එතකොට සෙටින්ග්ස් ටික ඕවර්රයිඩ් කරන්න දෙපාද කියලා අහනවා. මට සෙටින්ග්ස් ටික තියාගන්න ඕන හින්දා මම කීප් කරන්ට් කියන එක සිලෙක්ට් කරලා දෙනවා. එතකොට ලිරික්ස් ටිකයි ප්‍රොම්ප්ට් එකයි චේන්ජ් වෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙන මෙනු එකට ගිහිල්ලා crop කියන එකට යන්න. එතකොට ඔයාලට පුළුවන් ඕන නැති ටික
අයින් කරලා ඕන ටික විතරක් ක්‍රොප් කරගන්න. අපි ප්ලේ කරලා බලමු. අවසන් හෝරා අවසන් හෝරා අවසන් හෝරා අවසන් හෝරාව පැවසුන තත්පර ගාන මත මං අද මෙසේ. ඊට පස්සේ ක්‍රියේට් කියන බටන ක්ලික් කරපුවාම මේ ටික අයින් වෙලා මේ ඕන ටික විතරක් ජෙනරේට් වෙන්න ඕනේ. හරි ක්ලිප් එක ජෙනරේට් වුණා. අපි ප්ලේ කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඊලක මාගවේ තනියම මං හරි ඔයාලට පේන්නේ නැති සෙකන්ඩ් වර්ස් එක රිමූව් වෙලා තියෙන්නේ. ඒක පටන් ගන්න තැනින්ම මම ක්‍රොප් කරලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ ක්‍රොප් වුණ ඔඩියෝ එක ආයේ මෙතනට ගෙනල්ලා දානවා අර විදිහටම. එතකොට මේකේ සෙකන්ඩ් වර්ස් එක නැහැ. හැබැයි අනිත් මෙලඩි ටික තියෙනවා. එතකොට මෙයා සෙකන්ඩ් වර්ස් එක අලුතෙන් ජෙනරේට් කරන්න බලයි. අපි බලමු ජෙනරේට් කරලා මොකද වෙන්නේ කියලා. හරි මම ආයේ ක්ලිප්ස් ටිකක් ජෙනරේට් කරා. එතනින් එක එක ඒවල එක එක විදිහට සෙකන්ඩ් වර්ස් එක ජෙනරේට් වෙලා තිබුණේ. මට හිතෙන විදිහට මෙන්න මේක හොඳ ට්‍රැක් එකක්. අපි අහලා බලමු කොහොමද ට්‍රැක් එක ජෙනරේට් වුණේ කියලා. සෙකන්ඩ් වර්ස් එක අන්තිමට අහගෙන යන්න. හරියට ජෙනරේට් වෙලා තියෙනවා ෂේප් එකේ. සිතුවම් වීරක මනරංගීරාව ඇසුනාරයාම සොඳුරුයේ මාල සිහිනෙ නෑ පැව සිතුවිලි මාගාව සිතුවිලි පමණක් රැඳුනා මාගාව දුරස් වුණාට නෙතින් අද ඔබ මගේ සෙවනැල්ලක් වගේ ඉන්නවා හසරැල්ලක් ලෙස රහසේ මේ පාළු වීදියේ අහිමි වුණත්තේ දැස සොයනවා මන්තාම හිනෙන්වත් ඇවිත් ළඟ ඉන්න මේ පාළු යාමේ ඔබ නොමැති මේ ලොවේ තනියම මං අද මෙසේ මියදුන ඔබේ මතකයේ මානයේ අවසන් හෝරාව පැවසුන තත්පර ගාන මතකයි මට තාම හදවත ගැස්සුන වාර රිදවුම් ඇති වුණ ගාන සිතියම් වුණා මාගාව රිදවුම් පමණක් රැඳුනා මාගාව මම දැන් කියන්නම් මේ ප්‍රොම්ප්ට් එක කොහොමද මම ගත්තේ කියලා. මම මේක ගත්තේ Google Gemini වලට කියලා.
ඔයාලට තියෙන්නේ Google Gemini වලට ගිහිල්ලා ඔයාලට ඕන song එකේ link එක copy කරගන්න. ඊට පස්සේ Google Gemini එකට ගිහින් කියන්න මේක analyze කරලා suno prompt එකක් දෙන්න කියලා. ඔයාලට පේන ඇති suno prompt එකක් දීලා තියෙනවා. ඊට පස්සේ lyrics ටිකකුත් එයා දීලා තියෙනවා. හැබැයි මේ lyrics හරියටම generate වෙන්නේ නැති වෙයි. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ rhyming එකත් එක්ක බලලා මේකේ lyrics ටික වෙනස් කරගන්න. මේ prompt එක තමයි මේ සින්දුවට දීලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා use කරේ වෙන සින්දුවක්. ඒ හින්දා වෙන prompt එකක් තමයි මම ඉස්සෙල්ලා suno එකට copy කරලා generate කරගත්තේ. ඔන්න ඔය විදිහට තමයි මේකේ prompt එක මම generate කරගත්තේ. හරි guys, අර suno වලින් generate කරගත්තු song එක කොහොමද කියලා යටින් comment එකක් දාගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එක try කරනවා මේක ආයේ මුලින් ඉඳලා music ටික produce කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඕගොල්ලන්ට සුබ දවසක්. අපි ගිහින් එන්නම්.